අයිබෝවන් මාසකට පස්සේ ඔන්න අද වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. අද කතා කරන්න යන්නේ ගොඩක් අය මීට කලින් මට කතා කරන්න කියලා තිබ්බ එකක් ගැන. ඒ තමයි ඔන්ලයින් බෙටිං සයිට්. ඉතින් ඔය 1xbet, melbet, mostbet, අරබෙට්, මේබෙට් කියලා තියෙන নানা ආකාර නේක විද බෙටිං සයිට් ගැන තමයි අද කතා කරන්න යන්නේ. මේ ඔන්ලයින් බෙටිං සයිට්ස් ගැන. ඉතින් අද වීඩියෝ එකේ ටිකක් ඔයාලා හිතන්නේ නැති විදිහේ දෙයක් කතා කරනවා. ගොඩක් අය මේ කියන්නේ මෙහෙමයි. ඉතින් බෙටිං සයිට් ගැන කතා කරනවා කියලා අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. බෙටිං සයිට් කියන්නේ මොනවද කියලා හැමෝම දන්න හින්දා මම අද ඒ ගැන නෙමෙයි කතා කරන්න හදන්නේ. මේ බෙටිං සයිට් වල ලංකාවේ බෙටිං සයිට් පිටිපස්සේ සිද්ධ වෙන වැඩක් ගැන ඔයාලා හීනකින්වත් හිතන්නේ නැති වැඩක් ගැන සමහර අය දන්නවත් ඇති, සමහර අය නොදන්නව වෙන්න පුළුවන්. අන්නේ නොදන්න අයගේ දැන ගැනීම පිණිස තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි කතාව පටන් ගමු. පහුගිය මාස දෙක තුන ඇතුලේ ටිකක් ලංකාවේ ප්‍රවෘත්ති නිවුස් සර්කල් ඇතුලේ ටිකක් අමුතු විදිහේ ප්‍රවෘත්ති කීපයක් වාර්තා වුණා. ටිකක් එකම වගේ ප්‍රවෘත්ති එකම කතාවක් තමයි ඒ වගේ අග්ගිස්සර ගිහිල්ලා හොයාගෙන බලපුවාම අපිට දැනගන්න තිබුණේ. ඒකෙන් එකක් තමයි මීට මම හිතන්නේ මාස 3කට විතර කලින් මම මේ channel එක පටන් ගත්ත මුල්ම දවස්වල එහෙමත් නැත්නම් මේකට වීඩියෝ දාන්න පටන් ගත්ත මුල්ම දවස්වල හෝ ඊට චුට්ටක් කලින් වගේ කාලෙක යුද හමුදාවේ සේවය කරපු තරුණ නිලධාරියෙක් සහ ඔහුගේ බිරිඳ කැලෑවකට ගිහිල්ලා වසපානය කරලා සියදිවි නසාගෙන තිබුණා. ඉතින් ඒ ප්‍රවෘත්තිය වාර්තා වුණත් එක්කම ඒකේ වාර්තා වුණේ ඇත්තටම අධික ණයබර හින්දා ඒ ණයබර කළමනාකරණය කරගන්න බැරුව ඒගොල්ලෝ සියදිවි නසා ගන්න තීරණය කරලා තිබ්බා කියලා. ඒක මං හිතන්නේ ගොඩක් සමාජ මාධ්‍ය තුල එහෙම කතා බහට ලක් වුණා. ඒකෙම තවත් දිගුවක් විදිහට ඊට පස්සේ ආපු ප්‍රවෘත්ති වල වාර්තා වෙච්ච දෙයක් තමයි මේ යුවල සියදිවි නසා ගැනීම පිටිපස්සේ ඒගොල්ලෝ ඒකට හේතු වෙලා තිබුණ ණයබර පිටිපස්සේ තිබුණේ ඒගොල්ලෝ ඔන්ලයින් ගැම්බ්ලින් කරන්න. එහෙමත් නැත්නම් මේ ඔන්ලයින් මේ අර මම කලින් කියපු 1xbet වගේ සයිට් වල ඔන්ලයින් ඔට්ටු දාන්න එහෙමත් නැත්නම් ඔන්ලයින් සූදු ක්‍රීඩා කරන්න දැඩි ලෙස ඇබ්බැහි වෙලා හිටියා. ඒකේ පරාද වෙන්න තමන්ගේ ඉඩකඩම් උකස් කරලා සහ විවිධ දේවල් කරලා ඒකට මුදල් යොදවලා තිබුණා. ඒ මුදලුත් පරාද වෙනකොට ඒවත් එක්ක හම්බ කරගන්න කියලා හිතාගෙන ඒගොල්ලෝ කරලා තිබුණේ තමන්ගේ නෑදෑයින්ගෙන් සහ යාළුවන්ගෙන් එක දිගට හිතා ගන්න බැරි ගණන් වලින් ණය ගත්ත එක. ඒ ණය හිර වෙලා තමයි කර කියා ගන්න දෙයක් නැතුව ලියුමකුත් ලියලා ඒ දෙන්න මේ ලෝකෙන් යන්න තීරණය කරලා තිබුණේ තමන්ගේ ජීවිතය නැති කරගෙන. ඊට පස්සේ ටික දවසකට පස්සේ ටිකක් සමාජ මාධ්‍ය තුළ එහෙම කතා බහට ලක් වෙච්ච තව ප්‍රවෘත්තියක් වාර්තා වුණා. ඒකේ සිදුවීම වෙලා තිබුණේ පෙම්වතෙක් විසින් තමන්ගේ පෙම්වතියගේ ගෙදරට පැනලා ඒ පෙම්වතියව පුටුවක ගැට ගහලා ගෙදර තිබුණ රත්තරන් බඩු ටික අරගෙන ඒ රත්තරන් බඩු ටික කොල්ල කාලා ගෙදරින් පැනලා ගියපු සිද්ධියක්. ඊට පස්සේ එයා බයික් වගේක් අරන් තිබුණා. හොම කරලා මේකේ පොලිස් පරීක්ෂණ පොලිස් විමර්ශන කෙරීගෙන යනකොට මේ ගෙදරට පිටතින් ඇතුල් වුණා කියලා වගේ පේන්න තිබුණට මේ පුද්ගලයා මේ කොල්ල කාපු අය ඇතුල් වෙලා තිබුණේ ගෙදර දොරෙන්මයි කියලා හොයාගන්න ලැබිලා තියෙනවා. ඒකත් එක්ක ඒ ගෙදර හිටපු දියණියගෙන් ප්‍රශ්න කරගෙන යනකොට තමයි ඇය සහ ඇයගේ පෙම්වතා මං හිතන්නේ අවුරුදු 18ක 19ක විතර පොඩි ළමයි. ඉතින් ඒගොල්ලෝගෙන් ගෑනු ළමගෙන් ප්‍රශ්න කරලා බලනකොට එයාගේ පෙම්වතත් එක්ක එකතු වෙලා තමයි මේ රොබරිය එහෙමත් නැත්නම් මේ තමන්ගේම ගෙදර මංකොල්ල කන වැඩේ එයා දියත් කරලා තිබුණේ. ඉතින් ඒකට හේතු වෙලා තිබුණේ ඇත්තටම අර මේ සිද්ධිය තමයි අර ධෝනිගේ ගෙදර කඩන ප්ලෑන් එක කියලා මේ ෆොටෝ එකක් එහෙම ෂෙයා වුණේ. ඒ තමන්ගේ පෙම්වතියගේ නිවසට ඇතුල් වෙලා මේ මංකොල්ලේ සිද්ධ කරන ආකාරය අර ධෝනිගේ ගෙදරට පනින ප්ලෑන් එක කියලා කොලේක ලියලා හැම පිළිවෙලට වැඩේ කරලා තිබුණා. ඒ සුපෙම්බතා සුදු මාත්‍යා හිටියේ මෙන්න මේ සිදුවීමේ. ඉතින් මේකෙත් දිගින් දිගටම මේ ප්‍රශ්න කිරීම කරගෙන යනකොට හෙලි වෙලා තිබ්බ දෙයක් තමයි මේ දෙන්නා මේ සුපෙම්බත් යුවල තරුණ යුවල අධික ලෙස ඔන්ලයින් ඔට්ටු අල්ලන්න පුරුදු වෙලා ඉඳලා තියෙනවා. ඒ ඔට්ටු අල්ලන්න ගිහිල්ලා සෑහෙන මුදලක් පෙරදිලා ඒ පෙරදිච්ච මුදල් නැවත ජයග්‍රහණය කිරීමේ අරමුණින් ඔට්ටු අල්ලන්න සල්ලි හොයාගන්න තමයි මේ විදියට අර ගෙදර මංකොල්ල කාලා රත්තරන් බඩු අරන් ඒ සිද්ධියට පැටලිලා තිබුණේ. ඊටත් පස්සේ දැන් සතියකට විතර කලින් සපුගස්කන්ද පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වුණා ඒ වගේම පුවතක්.
එතනදි වෙලා තිබුණේ එක්තරා තරුණයෙක්ව පැහැරගෙන ගියා කියලා ඒ තරුණයාගේ දෙමව්පියන්ට දුරකථන ඇමතුමක් හම්බෙනවා. ඒ දුරකථන ඇමතුමෙන් කියන්නේ අපි ඔයාගේ පුතාව පැහැරගත්තා. පුතාව නිදහස් කරන්න නම් ලක්ෂ 20ක මුදලක් කප්පන් විදිහට ලබා දෙන්න කියලා. ඉතින් මේ දෙමව්පියෝ එහෙම කප්පන් දෙන්න යන්නේ නැහැ. ඒගොල්ලෝ අරගොල්ලොත් එක පොඩ්ඩක් කතා කරලා සපුගස්කන්ධ පොලිසියට ඇවිල්ලා පැමිණිල්ලක් කරනවා. මෙන්න මෙහෙම සිදුවීමක් වුණා. මේක ගැන විමර්ශනය කරන්න කියලා. ඉතින් පොලිසිය ඊට පස්සේ මේ දුරකථන වාර්තා ඔස්සේ ට්‍රේස් කරගෙන ගියාට පස්සේ ඒ පැහැරගත්තා යයි කියපු පුතා සහ ඒ පුතාගේ යාළුවෝ පිරිසක් එකතු වෙලා තමයි එයාගේම දෙමව්පියන්ගෙන් ලක්ෂ 20ක කප්පම් මුදලක් ගන්න ඒ වැඩේ කරලා තිබුණේ. ඒ වගේම ඒ පුතා සහ යාළුවෝ එකතු වෙලා ඒ ගෙදරට අයිති වෙලා තිබුණ ලොරි රථයක් විකුණලා ඒ මුදල් වලින් 1xbet නෙමෙයි ඒ මුදල් වලින් ඔන්ලයින් මේ සයිට් වල ගැම්බ්ලින් කරලා ඔට්ටු අල්ලලා ඒ සල්ලි ටික සම්පූර්ණයෙන්ම නැති කරගෙන ආපහු ඒ නැති වෙච්ච සල්ලි ටික හොයන්න සල්ලි හොයාගන්න තමයි මේගොල්ලෝ මේ විදිහට මේ ලක්ෂ 20ක කප්පම් මුදලක් ඉල්ලන්න පෙළඹිලා තිබුණේ. ඉතින් එතනින් එහාට ඒ පුතාට මොකක්ද උනේ කියලා මන් දන්නේ නැහැ. හැබැයි මේ සිද්ධි තුනේම මේ මට මතක තියෙන වාර්තා වෙච්ච සිදුවීම් විතරයි. මීට අමතරව තව වාර්තා නොවෙච්ච සිදුවීම් ගොඩක් ඇති. ඒ වගේම වාර්තා වෙච්ච තව සුළු සිදුවීම් තියෙනවා. මේ ගොඩක පිටිපස්සේ තිබුණ කතාව තමයි මේගොල්ලෝ අධික ලෙස ඔන්ලයින් ඔට්ටු අල්ලන්න එහෙමත් නැත්නම් ඔන්ලයින් ගැම්බ්ලින් වලට පුරුදු වෙලා ඒවට සල්ලි දාලා පෙරදිලා ඒ පෙරදිච්ච සල්ලි නැවත හම්බ කරගන්න නැවත ඔට්ටු අල්ලන්න සල්ලි හොයන්න ගිහිල්ලා තමයි මේ දෙදෙනෙක්ගේ ජීවිතය අහිමි වෙන්නත් අනිත් අය තමන්ගේ තරුණ ජීවිත අකාලේ විනාශ කරගන්නත් හේතු වෙලා තිබුණේ. ඉතින් මේක තමයි මේ වෙලාවේ ලංකාවේ මිනිස්සුන්ට බලපාලා තියෙන විශාලතම මූල්‍ය වසංගතය. අපේ ලංකාවේ මිනිසුන්ට අර ගෝල්ඩ් කොයින් වල ඉඳලා සක්විති රණසිංහලාගේ ඉඳලා දඬුවම් මුදලාලිලාගේ ඉඳලා බෙස්ට් ලයිෆ් වල ඉඳලා ඊට පස්සේ ඔන්මැක්ස් ඩීටී වල ඉඳලා එතනින් පස්සේ ඔන්මැක්ස් ඩීටී වලින් අපේ අය MTF වසංගතයට මේවා වුණා, බීකොයින් වසංගතයට අහු වුණා. කොහොම වසංගත ගොඩකට අහු ගිහලා තවත් ඔය වල්ලපට්ට වලට එළවලු බිස්නස් වලට එම අහු වෙන ගමන් ඊගාව අපේ අයට හැදිලා තියෙන ලොකුම වසංගතය තමයි මේ 1xbet melbet ඇතුළු මේ බෙටිං සයිට් වලින් ඇති වෙලා තියෙන තත්ත්වය. ඉතින් මේ සයිට් හරහා සිද්ධ කරන්නේ මේ ගැන මම හිතන්නේ වැඩිපුර පැහැදිලි කරන්න වෙලාව නාස්ති කරන්න ඕනේ නැහැ. මේ සයිට් හරහා සරලවම සිද්ධ කරන්නේ ක්‍රීඩා තරඟ වලට ඔට්ටු දාන එක සහ ඒ කියන්නේ ඔය අපි මොකද්ද කියන්නේ ඒකට කියන්නේ බුක් මේකින් කියලා බුකි වැඩ කියලා අන්නේ ඒ ඔට්ටු දාන එක සහ විවිධ ක්‍රීඩා මේ ඔන්ලයින් සිද්ධ වෙන විවිධ මේ පොඩි ගේම්ස් වල එක ඒවට බෙට් ප්ලේස් කරන එක තමයි මේ සරලවම මේ වගේ වෙන්නේ. මීට අමතරව දැන් මේවා තාක්ෂණයේ කොච්චර දියුණු වෙලාද කියනවනම් ලෝකේ කොහේ හරි කොනක කම්පියුටර් එකක් ඉස්සරහලා ගේම් ගහන පොඩි එකෙක් ගේම් ගහන විදියට පවා දැන් ඔට්ටු අල්ලන්න පුළුවන් විදියට මේ ඔට්ටු ඇල්ලිල්ලේ වැඩේ විකාශය වෙලා තිනවා, විකාශනය වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේවා කොච්චර ලංකාවේ සහ ලෝකේ ජනප්‍රිය වෙලාද කියනවනම් විශේෂයෙන්ම ලංකාවේ පහුගිය කාලේ ප්‍රධානතම ක්‍රීඩා තරඟාවලිය විශේෂයෙන්ම කියනවා නම් ඔය ක්‍රිකට් LPL වගේ වගේ හැම සමහර ටීම් වල මේන් ස්පොන්සර්ස්ලා වෙන්න සහ විශේෂයෙන්ම ලෝක කුසලාන තරඟාවලිය අතරතුර විකාශය අතරතුර channel වල මැද්දෙන් ඕවර්ස් මැද්දෙන් ගියපු ඇඩ්වර්ටයිස්මන්ට් හැම එකක්ම වගේ ප්ලේස් වෙලා තිබුණේ මෙන්න මේ බෙටිං සයිට් වලට අදාළව. ඉතින් ස්පොන්සර්ෂිප් වලට ඉඳලා තරඟවලට ස්පොන්සර් කරන තැන ඉඳලා තරඟ අතරමැද්ද ඇඩ්වර්ටයිස්මන්ට් දාන තැනට එනකම්ම මේ වැඩේ දැන් ලොකු වෙලා තියෙනවා කියලා බැලුවටම පේන්න තියෙනවා. ඉතින් මොන විදිහට මේ ක්‍රීඩා තරඟවලට ස්පොන්සර් කරා වුණත් ලංකාවේ නැෂනල් ක්‍රිකට් ටීම් එකට ස්පොන්සර් කරා වුණත් එහෙමනම් කරලා තිබ්බේ නැහැ. කරලා තිබ්බද දන්නේ නැහැ, මතක නැහැ. මං කියන්නේ එහෙම ලංකාවේ අඩුම නැෂනල් ක්‍රිකට් ටීම් එකේ මේන් ස්පොන්සර් වෙන්න මේ සයිට් එකකට හැකියාව ලැබුණා වුණත් මේගොල්ලෝ ලංකාවේ නීතියට අනුව නීති විරෝධී කටයුත්තක් විදිහට තමයි සැලකෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ කැසිනෝ නියාමනය වෙන කිසිම තැනකින් කිසිම පනතකින් හෝ ආයතනයකින් මේ ඔන්ලයින් කැසිනෝ නියාමනයකට ලක් වෙන්නේ නැහැ. සහ මේවට ලංකාවේ ඇතුලේ නීත්‍යානුකූලව ක්‍රියාත්මක වෙන්න කිසිම බලපත්‍රයක් අවසරයක් නැහැ. ඒ කියන්නේ මේවා සම්පූර්ණයෙන්ම ලංකාවෙන් එළියේ ඉඳන් ඒ කියන්නේ ඕෆ්ෂෝ විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ වෙබ් අඩවි ගොඩක් අතිශය බහුතරයක් විශේෂයෙන්ම 1xbet එහෙම පිටිපස්සේ ඉන්නේ අර මම කලින් වීඩියෝ එකේ කතා කරපු අර ලංකාවේ මිනිස්සුන්ට මාර ආදරෙන් ඇවිල්ලා ලෝන් දෙන්න හදන කම්පැනි වල වගේම
රුසියානු ජාතිකයෝ මෙල්බෙට් එක නම් මං හිතන්නේ නයිජීරියන් කම්පැනි එකක් මට මතක විදියට මට දැනගන්න ලැබුණ විදියට නයිජීරියන් කම්පැනි එකක් 1xbet එක සයිප්‍රස් වල කියලා ලිස්ට් කරලා තිබුණාට ඇත්තනම ලංකාවේ 1xbet ඔපරේෂන් එක හැන්ඩල් කරන්නේ සම්පූර්ණයෙන්ම රුසියානු ජාතිකයෝ. කොහොම වුණත් අන්තිමට කියන්න තියෙන ඉතින් මේ වෙබ් අඩවි ලංකාවේ නීත්‍යානුකූල නැහැ. එහෙම කිසිම ප්‍රශ්නයක් නැතුව ක්‍රියාත්මක වෙන්නත් ඇත්තටම හේතුව වෙලා තියෙන්නේ මේ නීත්‍යානුකූල නැතිකමම තමයි. මේගොල්ලෝ ලංකාවේ කිසිම ආයතනයකින් නියාමනයකට ලක් වෙන්නේ නැති හින්දා හිතුමතේ ඒගොල්ලන්ගේ වැඩ ටික කරන් යනවා. අපේ රජයනොත් ඉතින් ඔය ෆ්‍රීලාන්සර්ස්ලාට බදු ගහනවා. එහෙමත් නැත්නම් මේ පොඩි දේවල් වලට බදු ගහනවා වගේ වැඩ කරන්න ආවට මේ තියෙන බදු වංචාව පේන්නේ නැහැ. මේගොල්ලෝ ලංකාවෙන් එළියට සෑහෙන මුදලක් වාර්ෂිකව අරන් යනවා. දවස පතා අරන් යනවා. හැබැයි ඒවට සත්ත පහක් මේගොල්ලෝ බදු ගෙවන්නේ නැහැ. මොකද නීත්‍යානුකූලව මේ සමාගම් ලංකාව ඇතුලේ ඔපරේට් වෙන්නේ නැහැ. මේ සමාගම් වලට ලංකාව ඇතුලේ බැංකු ගිණුම් නැහැ. මේගොල්ලෝ ඔයගොල්ලොන්ගේ බැංකු ගිණුම් වලට මුදල් දාන්නෙත් ඔයගොල්ලොන්ගේ බැංකු ගිණුම් වල තියෙන සල්ලි ඒගොල්ලොන්ගේ වට ඩිපොසිට් කරගන්නෙත් විවිධ නම් වලින් විවිධ පුද්ගලයන්ගේ නම් වලින් හදපු ගිණුම් වලට ඒ වගේ අයිතිකාරෝ ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියලාවත් අපි දන්නේ නැහැ. කොහොම වුණත් මට කියන්න ඕන වෙච්ච කතාව ඇත්තටම මේ බෙටිං සයිට් කියන්නේ මොනවද? ඒවා නීති අනුකූලද නැද්ද? ඒක ස්කෑම් එකක්ද නැද්ද? ඒවට සල්ලි දාන්න දෙපාද කියන කතාව නෙමෙයි. මෙතන තියෙනවා ඊට වඩා ලොකු කතාවක්. මේක ඇත්තටම ඔයාලා කවුරුත් හිතන්නේ නැති අපිවත් මම දැනන් හිටියා මං කියන්නේ ඔයාලට එකපාර හිතන්නේ නැති බැලු බැලමට පේන්නේ නැති ඔයාලා ඊටාම ආදරය කරන පිරිසක් විසින් මේ බෙටිං සයිට් හරහා ඔයාලට අරින ඇරිල්ලක් තමයි මම මේ වීඩියෝ එකෙන් ඇත්තටම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. උදාහරණයක් විදිහට මේ ලංකාවේ බෙටිං සයිට් ප්‍රධාන වශයෙන්ම ජනප්‍රිය වෙන්න. එහෙමත් නැත්නම් ජනතාව අතරට එන්න හේතු වෙච්ච ප්‍රධානම කාණ්ඩයක් තමයි ලංකාවේ YouTubersලා සහ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා විදිහට පෙනී ඉන්න කට්ටිය. කියන්නේ ලංකාවේ ජනතාව තමන්ගේ ෆ්‍රී ටයිම් එකේදී බලන, ෆ්‍රී ටයිම් එකේදී අහන, ෆ්‍රී ටයිම් එකේදී එන්ජොයි කරන මිනිස්සු හරහා තමයි මේ බෙටිං සයිට් ලංකාව ඇතුලේ ප්‍රොමෝට් කරන වැඩේ ජයටම කරගෙන යන්නේ සහ ජයටම කරගෙන ගියේ. ඒක තමයි ඇත්තටම වේගයෙන් මේවා මිනිස්සු අතර ජනප්‍රිය වෙන්නත් ප්‍රධානම හේතුව උනේ අර මාස් මීඩියා වල දාපු එක නෙවෙයි. මොකද මේගොල්ලෝ තමයි ඇත්තටම කොහොමද රෙජිස්ටර් වෙන්නේ, කොහොමද මේකට සල්ලි දාන්නේ, කොහොමද මේකේ තියෙන සල්ලි විත්ඩ්‍රෝ කරගන්නේ, එතකොට මේකේ ප්‍රශ්නයක් වුණොත් කාටද කතා කරන්නේ, ඒ ඔක්කොම විස්තරත් එක්ක සවිස්තරාත්මක වීඩියෝ දදා පෝස්ට් ලියමින් මේවා ප්‍රොමෝට් කරන්න කටයුතු කරේ අපේ රටේ ඉන්න බහුතරයක් YouTubersලා සහ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා විදිහට ඉන්න අය. මෙතන විවිධ අය ඉන්නවා. රියැක්ෂන් වීඩියෝ කරන අයගේ ඉඳලා කෑම කන අයගේ ඉඳලා විවිධ අපි හිතන්නේ ට්‍රැවලින් කරන අයට වෙනකන් විවිධ කාණ්ඩ යටතේ මේ ප්‍රොමෝෂන් කරන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ ප්‍රොමෝෂන් කරන එක ගැන ඇත්තටම මට දැන් කවර කාට හරි කියන්න පුළුවන්. දැන් මේ බනින්න හදන්නේ, දැන් මේ කට උල් කරගෙන වීඩියෝ එකකුත් දාගෙන මේ කරන්න හදන්නේ මේ මොනවා හරි කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් මොනවා හරි දෙයක් ප්‍රොමෝට් කරන එක හොඳ නැහැ කියලා කියන්නද හදන්නේ කියලා නෑ. එහෙම එකක් නෙමෙයි මේ කියන්න හදන්නේ. ඔයාලා ප්‍රොමෝට් කරන කන්ටෙන්ට් එකක් ගැන නෙමෙයි. ඔයාලා ප්‍රොමෝට් කරන මෙන්න මේ ස්පෙસિෆික් ප්‍රොඩක්ට් එකෙන් වෙන පොඩි හානියක් ගැන තමයි කියන්න යන්නේ මේ වීඩියෝ එකෙන්. අර මම කලින් කිව්වා වගේ මේ වේගෙන් ජනප්‍රිය වෙච්ච ගැම්බ්ලින් සයිට්, බෙටිං සයිට් ප්‍රොමෝට් කරද්දී මේ ඔයාලා ආදරය කරන YouTube තරු එහෙමත් නැත්නම් ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ඔයාලට කිව්වේ නෑනේ කිසිම වෙලාවක මේක ඔට්ටු අල්ලන වැඩක්. මේකෙදි ඔට්ටු අල්ලන්න තියෙන්නේ. ඔයා මේකෙදි පරදින්න පුළුවන්. ඔයා මේකට ඇබ්බැහි වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා මේකට සල්ලි දැම්මොත් ඔයාගේ සල්ලි නැති වෙන රිස්ක් එකක් තියෙනවා කියලා කිව්වේ නෑනේ. ඒ හැමෝම මම දැක්ක විදියට හැම තැනකම මේ ප්‍රොමෝට් කරපු අය කිව්වේ ලේසියෙන් සල්ලි හොයන්න විදිහක් තියෙනවා. ෆෝන් එක විතරක් යූස් කරලා සල්ලි හොයන්න විදිහක් තියෙනවා. එහෙමත් නැත්නම් දවසට විනාඩි 10ක් වැය කරලා ගේම් එකක් ප්ලේ කරලා ලක්ෂ ගණන් හොයන්න පුළුවන්. එහෙමත් නැත්නම් දහස් ගණක් හොයන්න පුළුවන්. රෙජිස්ටර් වෙනකොට රුපියල් 10-15000ක බෝනස් එකක් ලබා ගන්න පුළුවන්. සල්ලි කීයක්වත් ඩිපොසිට් කරන්න ඕනේ නැහැ වගේ নানা ආකාර රට බයිලා වැල් බයිලා කියලා තමයි මේ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා තහ YouTubersලා මේ බෙටිං සයිට් මිනිස්සු අතරට ප්‍රොමෝට් කරන්න පටන් ගත්තේ. ඒ ගැන වීඩියෝ ඕන තරම් මං හිතන්නේ YouTube එකේ නිකන් මොකක් හරි එකක් මේ බෙටිං සයිට් එක නමක් ගාලා සර්ච් කරපුවාම හොයාගන්න පුළුවන්. 100 ගාණක් වීඩියෝ මේ සම්බන්ධයෙන් ඒගොල්ලෝ සවිස්තරාත්මක කරපුවා තියෙනවා. සාමාන්‍යයෙන් මේ වීඩියෝ එකක් ප්‍රොමෝට් කරනකොට මේගොල්ලෝ මේවා ආවට ගියාට ප්‍රොමෝට් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ වගේ මොකක් හරි සයිට් එකක් ගැන ප්‍රොමෝට් කරනකොට ගොඩක් වෙලාවට මේ වැඩේ එන්නේ මේ කැම්පේන් එක එන්නේ ඒජන්සි එකක් කරා.
ඉතින් ඒ ඒජන්සි එක හරහා එහෙමත් නැත්නම් ඩිරෙක්ට් අදාළ සමාගමෙන්ම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් අප්‍රෝච් කරලා මාකටිං ටීම් එකෙන් හරි මොකෙන් හරි අප්‍රෝච් කරලා අපිට මෙන්න මෙහෙම වීඩියෝ එකක් වාගේ channel එකේ දාගන්න ඕනේ කියලා වීඩියෝ එක කරනවා වෙන්නත් පුළුවන්. ඒවා තමයි ස්පොන්සර්ඩ් කන්ටෙන්ට් කියලා කියන්නේ. එහෙම ඒවා කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා විදිහට කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා කරන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ ඕඩියන්ස් එකෙන් වැඩක් ගන්න එක තමයි කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ගේ දක්ෂතාවය. තමන් එකතු වෙලා ඉන්න තමන්ට ආදරය කරන ඕඩියන්ස් එකෙන් මුදලක් හොයාගන්න එක තමයි ඒගොල්ලන්ගේ දක්ෂතාවය. ඉතින් මේ බෙටිං සයිට් වල ප්‍රොමෝට් කරන එකටත් මේගොල්ලොන්ට ඇත්තටම මේ වීඩියෝ කරනවට වෙනම මුදලක් ඒ අදාළ කන්ටෙන්ට් එකට අදාළ සමාගම් වලින් ගෙවනවා. ඒක ගැන නෙමෙයි තාමත් මම මේ කතා කරන්න යන්නේ. මේ වීඩියෝ වල ඒගොල්ලෝ හැමතැනකම කියනව නේද? ඔයාලට මෙන්න මේ කෝඩ් එක ගහන්න. අපි හිතමු XXX කියලා YouTube කෙනෙක් ඉන්නවා. එයා මේ මොකක් හරි බෙටිං සයිට් එකක් අපි හිතමු 1xbet එහෙමත් නැත්නම් melbet මොකක් හරි bet එකක් අපි හිතමු 3bet කියලා එකක් කියලා 3bet කියලා උදාහරණ වෙබ් අඩවියක් ප්‍රොමෝට් කරනවා ඔන්ලයින් ගැම්බ්ලින් සයිට් එකක්. එතකොට එයා කියනවා යාළුවනේ ඉතින් ඔයාලට ඉක්මනට සල්ලි හොයන්න විදිහක් මං ගෙනාවා. මං මේ ඔයාලට ආදරේ හින්දාමයි මේක කරන්න කියලා මේකේ රෙජිස්ටර් වෙන විදිය කියලා දීලා කියනවා. රෙජිස්ටර් වෙනකොට මෙන්න මේ කෝඩ් එක දෙන්න කියලා XXX කියලා එක්සැම්පල් එහෙම කෝඩ් එකක් මොකක් හරි ඒගොල්ලොන්ගේ නම හරි මොකක් හරි එකක් දෙන්න කියලා කියනවා. ඒගොල්ලෝ කියන්නේ මේ කෝඩ් එක දුන්නට පස්සේ ඔයාගේ පළවෙනි ඩිපොසිට් එකට ඒ කියන්නේ මේගොල්ලොන්ගේ වීඩියෝ එකක් බලලා ඒගොල්ලොන්ගේ ලින්ක් එකක් කරහා හරි සයිට් එක සර්ච් කරලා හරි රෙජිස්ටර් වෙනකොට ඒ අදාළ වීඩියෝ එක කරලා තිබුණ ඔයා ආදරය කරන YouTube තරුවගේ එහෙමත් නැත්නම් ඉන්ෆ්ලුවෙන්සර්ගේ කෝඩ් එකක් දීලා ඔයාලා ඒකේ ඩිපොසිට් කරන පළවෙනිම මුදල දෙගුණ කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලා රුපියල් 1000ක් ඩිපොසිට් කරොත් ඒක 30000ක් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් තුන් ගුණයක් කරගන්න පුළුවන්. බෝනස් එකක් ගන්න පුළුවන් වගේ දෙයක් තමයි කියන්නේ මේ කෝඩ් එක භාවිතා කරන්න කියනකොට. හැබැයි මේ කෝඩ් එකේ තියෙන වෙන අර්ථයක්. ඔයා කාගේ හරි වීඩියෝ එකක් බලලා මේ ඒගොල්ලෝ කියන විදිහට රෙජිස්ටර් වෙලා ඒ රෙජිස්ටර් වෙද්දී ඒ කෙනාට අදාළ කෝඩ් එකත් එන්ටර් කරාට පස්සේ ඔයා ඒ කෙනාගේ ඒ කියන්නේ අපි හිතමු කවුරු හරි X කියලා YouTube කෙනෙක් ඔයාට මේ සයිට් එකක් ප්‍රොමෝට් කරනවා වීඩියෝ එකක් කරලා ඒ වීඩියෝ එක දැකලා ඔයා ඒ අදාළ සයිට් එකට ගිහිල්ලා ලියාපදිංචි වෙනවා. ලියාපදිංචි වෙනකොට ඒ එක්ස්ට්‍රා අදාළ කෝඩ් එකක් ලබා දෙනවා. කෝඩ් එක ලබා දුන්නාම ඔයා එයාගේ රෙෆරල් කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අරයා තමයි අයිතිකාරයා. ඔයා එයාගේ නෙට්වර්ක් එකේ ඉන්න කෙනෙක් වගේ තමයි. පොඩි නෙට්වර්ක් මාකටිං කෑල්ලක් තමයි මෙතන තියෙන්නේ. හරිද? හැබැයි මෙතනින් වැඩේ එහාට යනවා. ඔයා එයාගේ රෙෆරල් කෙනෙක් වුණ පළියට ඔයාට එයාගෙන් ආපු හින්දා බෝනස් එකක් දෙනව නෙමෙයි ඇත්තටම කරන්නේ. ගොඩක් වෙලාවට මේ වෙබ් අඩවි වල මාකටිං ට්‍රික් එකක් විදියට ඔයා දාන මුදල ඩබල් වෙනවා වගේ වැඩක් කරනවා පළවෙනිම ඩිපොසිට් එකේදී. දැන් උදාහරණයකට මෙහෙම හිතන්නකෝ. ඔයා X කියන YouTube ගේ කතාව අහලා මොකක් හරි බෙටිං සයිට් එකක ලියාපදිංචි වෙනවා. ඒ ලියාපදිංචි වෙලා එයාගේ කෝඩ් එකක් දෙනවා. මම කලින් කිව්වා වගේම සමාවෙන්න රිපීට් වුණාට ඊට පස්සේ ඔයා මේ සයිට් එකට රුපියල් 1000ක මුදලක් ඩිපොසිට් කරනවා. දැන් ඔයා මේකට පළවෙනි ඩිපොසිට් එක විදිහට රුපියල් 1000ක මුදලක් ඩිපොසිට් කරනවා. මෙතනදී හිතන්නකෝ ඔයාට තියෙන්නේ මේ රුපියල් 1000 විතරයි කියලා බෝනස් එකක් හම්බෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඔයා මේ සයිට් එකේ මොකක් හරි ඔය මෙයාලා කියන ගේම් එකක් ප්ලේ කරලා හරි රොකට් එකක් උඩ යවලා හරි ප්ලේන් එකක් උඩ යවලා හරි මොකක් හරි එකක කරකලා හරි නැත්නම් වෙන ගේම් එකක් ගහලා හරි දාදු කැටයක් පෙරලලා හරි මැච් එකකට ක්‍රිකට් මැච් එකකට ඔට්ටු අල්ලලා හරි කාර් රේස් එකකට ඔට්ටු අල්ලලා හරි මේ රුපියල් 1000 රුපියල් 2000ක් බවට පත් කර ගන්නවා. ඔයා රුපියල් 1000ක් දාලා ඔයා මේ මොන හරි ටිකක් සෙල්ලම් කරලා 2000ක් බවට පත් කර ගන්නවා. එතකොට ඇත්තටම වෙන්නේ ඔයා රුපියල් 1000ක් දාලා තිනවා. ඒ 1000ට අමතරව තව රුපියල් 1000ක් දිනලා තිනවා. ඔයා රුපියල් 1000ක් දිනනකොට ඒ අදාළ බෙටිං සයිට් එක අයිති සමාගම රුපියල් 1000ක් අලාභයක් වාර්තා කරනවා. ඒගොල්ලන්ට ඔයාට රුපියල් 1000ක් දිනු ඒගොල්ලන්ට රුපියල් 1000ක් පාඩුයි. හැබැයි මෙතනදී ඔයාගේ අර ආදරණීය YouTube තරුවට කිසිම ප්‍රශ්නයක් නැහැ. තාමත් එයා මේ අපේ කතාවට අදාළ වෙන්නේ නැහැ. හැබැයි ඔයා එයාගේ කෝඩ් එකෙන් තමයි රෙජිස්ටර් වෙලා ඉන්නේ රෙෆරල් කෙනෙක් විදියට. මම මේ වැඩේ මතක් කරගන්න තමයි නැවත ඊට මේට කනෙක්ට් කරගෙන යන්නේ බෝරින් වෙනවා නම් සෝරි. ඉතින් ඊට පස්සේ දෙවෙනි සිනාරියෝ එකේදී ඔයා 1000 දිනපු කතාව ඉවරයි. ඔයා ආයෙ සැරයක් එනවා රුපියල් 1000ක් ඩිපොසිට් කරනවා. මේ සැරේ ඔයා ඒ 1000 පරාද වෙනවා. 1000 පරාද වුණාට පස්සේ වෙන්නේ ඔයා රුපියල් 1000ක් නැති කරගන්නවා. ඔයා රුපියල් 1000ක් අලාභයක්
කරගන්නවා ඔයාගේ ෆයිනෑන්ෂල් වලට. හැබැයි ඔයාගේ අලාභය තව කෙනෙකුගේ ලාභේ වේ කියන සමීකරණයට අනුව ඔයා රුපියල් 1000ක් පරදිනකොට ඒ බෙටිං සයිට් එකට අදාළ සමාගම රුපියල් 1000ක් ලාභ ලබනවා. දැන් ඔයා රුපියල් 1000ක් පරාදයි සයිට් එක රුපියල් 1000ක් දිනනවා. මෙන්න මෙතනදී තමයි ඔයා ආදරය කරන YouTube තරුවේ එහෙමත් නැත්නම් ඉන්ෆ්ලුවෙන්සර්ගේ කල්ලමරේ වෙන්නේ. ඒක කොහොමද දන්නවද? ඒක වෙන්නේ මෙන්න මෙහෙම. මේ අර ඔයා රෙජිස්ටර් වෙනකොට කෝඩ් එකක් දෙන්න කියලා කිව්වනේ. කවුරු හරි ඒ ඔයාව මේ වැඩේට සෙට් කරපු එක්කන ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් නැත්නම් ඔයාගේ පවුල් එකෙක් වෙන්න හරි පුළුවන් ඈ. ඒ කතාව අදාළ කරගන්න එපා. මම මේ කතා කරන්නේ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා සහ YouTubersලා ගැන. එහෙම එක්කෙනෙක් දීපු කෝඩ් එකෙන් රෙජිස්ටර් වුණාට පස්සේ කිව්වා වගේ වා රෙෆරල් කෙනෙක්. අන්න එතකොට අර ඔයාව මේ සයිට් එකට හඳුන්වලා දීපු එක්කනට තියෙනවා ඇෆිලියේට් පාර්ට්නර්ෂිප් එකක් මේ සයිට් එකත් එක්ක. ඒගොල්ලොන්ට තියෙන්නේ පුළුවන් තරම් කට්ටියව ඒ කෝඩ් එක භාවිතා කරලා මේ සයිට් එකට රෙජිස්ටර් කරවන්න. එතකොට මේ අර මම මේකෙදි චුට්ටකට කලින් කිව්වා වගේ දැන් ඔයා ඉන්නේ රුපියල් 1000ක් පෙරදිලා සමාගම රුපියල් 1000ක් ලාභ කරගෙන අන්න ඒ ලාභේ හොයාගන්න ඔයාව මේ සමාගමට හඳුන්වලා දුන්නට ඔයාව මේ වැඩේට සෙට් කරපු අර YouTube තරුව එහෙමත් නැත්නම් ඉන්ෆ්ලුවෙන්සර්ට ඒ පෙරදිච්ච රුපියල් 1000න් 125 ඉඳලා 140ක වෙනකන් නෙගටිව් කමිෂන් එකක් ගෙවනවා. ඒ කියන්නේ මෙතන පටන් ඔයාව ඒගොල්ලොන්ගේ කෝඩ් එක ගහලා ලියාපදිංචි කෙරෙව්වට පස්සේ ඔයා මේ බෙටිං වෙබ්සයිට් එකක පරාද වෙන හැම සතයක් ගානෙම හැම රුපියලක් ගානෙම ඔයාව මේ වැඩේට සෙට් කරපු ඒ පුද්ගලයාට 125 ඉඳලා 140 දක්වා වන නෙගටිව් කමිෂන් එකක් හම්බෙනවා. ඔයා පරදිනවා සමාගම 160ක් දිනනවා. ඉතුරු 140 දිනන්නේ ඔයාව මේ වැඩේට සෙට් කරලා දීපු එකන. හැබැයි මතක තියාගන්න end of the day ඔයා පරාදයි. ඔයාගේ සල්ලි ටික ඔයා දුක් මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි ටික කොහෙවත් යන රුසියන් කාර්යෝ ටිකකටයි ඔයා හරිම ආදරයෙන් මෙච්චර කල් ෆලෝ කරපු පැය ගණන් ඩේටා කාගෙන තමන්ගේ කාලේ කාගෙන බලපු YouTuberටයි එහෙමත් නැත්නම් ඉන්ෆ්ලුවෙන්සර්ටයි පූජා කරලා ඉවරයි. රුපියල් 1000ක් පෙරදුනොත් 250 සිට 400 දක්වා ගාණක් අනිවාර්යයෙන්ම මේගොල්ලොන්ට හම්බෙනවා. මේකේ භයානකම කතාව ඒක නෙමෙයි. මේ ඔයාලට මේ විදිහට බෙටිං සයිට් ප්‍රොමෝට් කරන ලංකාවේ ඉන්න টොප්ම YouTubersලා සහ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ගොඩකට ලක්ෂ ගානක ඔඩියන්ස් ඉන්නවා. ඒ ලක්ෂ ගානක ඔඩියන්ස් එකකට කේට වෙන වීඩියෝ එකකින් මිනිස්සු 10000ක් ඒගොල්ලොන්ගේ යටතේ ලියාපදිංචි වෙලා තිබ්බොත් ඒ ලියාපදිංචි වෙන 10000 දවසකට එක මිනිස්සෙක් රුපියල් 1000 ගානේ පෙරදුනොත් ගාන කීයද කියලා ඔයාලම හදලා බලන්නකෝ. ඒ 10000 එක මිනිස්සෙක් 1000 ගානේ පෙරදුනත් ඔයාගේ අර ඔයාව හඳුන්වලා දීපු ඉන්ෆ්ලුවෙන්සර් නිකන් ඉඳලා ගෙදෙට්ට වෙලා ඉඳලා ඔයාව මේ වගේ වැඩකට සෙට් කරලා සෑහෙන ගාණක් හොයා ගන්නවා. මම මේ කතා කරන්නේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා සල්ලි හම්බ කරගන්න එක ගැන නෙවෙයි. මමත් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්. මමත් වැඩ කරන්නේ කන්ටෙන්ට්ස් එක්ක සහ මගේ ආයතන තියෙනෙත් කන්ටෙන්ට්ස් එක්ක. අපි නිතරම කියනවා ලංකාවේ පුළුවන් තරම් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා බිහි වෙන්න ඕනේ කියලා. ඒගොල්ලෝ සල්ලි හම්බ කරගන්න එක ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා විදිහට ස්පොන්සර්ඩ් කන්ටෙන්ට් කරන එක ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා විදිහට ප්‍රොමෝෂනල් වීඩියෝස් කරන එක ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි ඔයාලගේ ආදායම මාර්ගය වෙන්න ඕන. YouTube AdSense වලින්ම ජීවත් වෙන්න බෑ කියලා මම දන්නවා. හැබැයි ඔයාලට ආදරය කරන ඔඩියන්ස් එකට මේ වගේ තුට්ටු දෙකේ 2.50 පීචම් බලු වැඩක් කරලා නම් ඔයා සල්ලි හම්බ කරන්න ඉතින් ඉන්නේ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට ඔයාට වැරදිලා තියෙනවා සෑහෙන්න. කොතනක හරි ලොකු වැරදීමක් වෙලා තියෙනවා තමන්ගේ ඔඩියන්ස් එකට මේ වගේ අන්තිම ජරා බලු වැඩක් කරලා සල්ලි හම්බ කරන්න වැටෙන තැනට වෙනකම්. ඉතින් ඔයාලට සල්ලි හම්බ කරන්න කියලා දෙන ගොඩාක් YouTubersලාගේ ඇත්ත කතාව ඕක. කවුරුම හරි මේ විදිහට මේවා ප්‍රොමෝට් කරනවා නම් ඒගොල්ලොන්ගේ පිටිපස්සේ තියෙන පරමාර්ථය ඔයාට සල්ලි හම්බ කරලා දෙන එක නෙවෙයි. ඒගොල්ලෝ එන්නේ ඔයා පරාද වෙන ගාණෙන් 140ක කමිෂන් එකක් ගන්න මිසක් ඔයාලට ආදරයකට නෙමෙයි. ඉතින් මේ වීඩියෝ එකට මේ විස්තර හොයාගෙන යනකොට මට හම්බුණා මේ විදිහට මේ අන්තිම අසික්කිත වැඩේ කරන ලංකාවේ টොප්ම YouTube ක්‍රියේටර්ස්ලා කීප දෙනෙක්. YouTube විතරක් නෙමෙයි තව TikTok එකේ එහෙමත් කට්ටිය හිටියා. මම ඒගොල්ලොන්ගේ නංගන් එක්ක දැන් කියන්න හදන්නේ මේ ඒ වගේම පොඩි ඩිස්ක්ලේමර් එකක් දීගෙන යන්නම්. මම මෙතන සඳහන් කරන කිසිම කෙනෙක් මම පෞද්ගලිකව හඳුනන්නෙත් නැහැ. මට මේ කිසිම කෙනෙක් එක්ක පෞද්ගලික තරහකුත් නැහැ.
මෙතන ඉන්න ගොඩක් අය මමත් ආදරය කරන මමත් නිතරම මගේ ඩේටා සහ කාලය වැය කරගෙන බලන කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා. ඉතින් ඒගොල්ලොන්ගේ මම කාලයක් තිස්සේ දැක්ක මේ වැඩේ තමයි අද මේ විදිහට කියන්න හිතුවේ. ඉතින් මං ඒ වගේම මෙතන ඉන්නේ මේ වැඩේට සෙට්ටලා ඉන්න සියලුම දෙනා නෙමෙයි. මේගොල්ලෝ විතරක් නෙමෙයි ලංකාවේ බෙටිං සයිට් ප්‍රොමෝට් කරන්නේ. මේගොල්ලෝ විතරක් නෙමෙයි. මේගොල්ලොත් කරන හින්දා සහ මේගොල්ලෝ මගේ ඇහැ ගැටිච්ච හින්දා මට හම්බෙච්ච හින්දා ලේසියෙන් තමයි මම මේගොල්ලොන්ගේ අංගන් එක්ක මේ වැඩේ කියන්න තීරණය කරේ. කවුරුත් පර්සනලි ඔෆෙන්ඩ් වෙන්න එපා මේකට. අදාළ කන්ටෙන්ට් ක්‍රියේටර් හෝ ඒගොල්ලොන්ගේ ෆෑන්ස්ලා. පළවෙනි එක්කනා තමයි මේ බෙටිං සයිට් ප්‍රොමෝට් කරනවා මම දැකපු මේ ඉන්නේ ද කොටා. ඔයාලා සෑහෙන ආදරය කරන YouTube තරුවක්. කොටාට මං හිතන්නේ channel බර ගාණක් තියෙනවා. ද කොටා එක තියෙනවා. කොටා එක්ස්ට්‍රා එක තියෙනවා. තව කොටයි කවුද අනිත් එක්කනා ගැස්ටද? ගැස්ටත් එක්ක එකතු වෙලා කරනවා මං හිතන්නේ බඩීස් කියලා channel එකක්. ඒකත් ආතල්. ඒ වගේම තව channel ගොඩක් මේගොල්ලෝ කරගෙන යනවා. මේකේ මේ කොටා අන්තිමටම දාලා තියෙන වීඩියෝ එක තමයි මේ. අන්තිමටම දාලා තියෙන වීඩියෝ එකේ දවස් 8කට කලින් පින් කරලා තියෙන කමෙන්ට් එක get bonus up to 35000 LKR on first deposit using this කියලා එයාගේ කෝඩ් එක දීලා තිනවා කොටා 1 කියලා. මේක රිෆර් කරන්නේ 1xbet site එකට. 1xbet එකේ කෝඩ් එක තමයි මෙයා දාලා තියෙන්නේ. මෙයා 1xbet ප්‍රොමෝට් කරනවා. ඉතින් මේ ප්‍රොමෝට් කරන්නේ ඔයාලට ආදරයට නෙමෙයි. ඔයාලව රෙජිස්ටර් කරවලා ඔයාලා පරාද වෙන සල්ලි වලින් 125 ඉඳලා 140ක කමිෂන් එකක් ගන්න බලාපොරොත්තු වෙන තමයි මේ වීඩියෝ එකේ පින් කරම කමෙන්ට් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ ඉන්නවා හයිපයි සුප්පා. මෙයාගේ නම් මම වීඩියෝ බලන්නේ නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. මම මෙයාගේ ෆෑන් කෙනෙක්වත් මෙයාගේ වීඩියෝ හැම එක දිගට බලපු කෙනෙක්වත් නෙමෙයි. එහෙමයි කියලා මට පුද්ගලික තරහකුත් නැහැ. හරිද? ඒක මගේ කැමැත්ත තමයි මේ පුද්ගලයාගේ වීඩියෝ නොබලා ඉන්න එක. හැබැයි මෙයාට මං හිතන්නේ ලක්ෂ 5ක විතර ඔඩියන්ස් එකක් ඉන්නවනේ. ඊටත් වැඩිද මන්ද? ලක්ෂ 5කට ආසන්න 467000ක සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න සෑහෙන්න වීඩියෝ වෛරල් වෙන එක්කෙනෙක්. මෙයාගේ අන්තිමටම දවස් 4කට කලින් දාපු එක බලලා තියෙනවා 37000ක් විතර. මම දන්නේ දැන් රීච් බහලාද කියලා. මෙයා ප්‍රොමෝට් කරන්නේ මෙයාත් 1xbet නේ. මෙයාත් 1xbet තමයි ප්‍රොමෝට් කරන්නේ. මෙයා කියන්නේ use this promo code to get 35000 LKR bonus. මේ රුපියල් 35000ක බෝනස් එකක් ගන්න කියලා අන්දලා තමයි මෙයා ඔයාලගේ සල්ලි වලින් ඔයාලා පරාද වෙන සල්ලි වලින් 125 ඉඳලා 45 වෙනකන් කමිෂන් එකකට කෙලින්ඩ මේ ප්‍රොමෝෂන් එක කරන්නේ. එතනින් එහාට ගියපුවාම ඉන්නවා ලංකාවේ මම බෙටිං සයිට් ප්‍රොමෝට් කරනවා දැකපු සහ ඊටාම කුජීතම විදිහට මේ වචන භාවිතා කරනවට තරහ වෙන්න එපා. මේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලවත් එයාගේ ෆෑන්ස්ලවත් ඊටාම චාටර්ම විදිහට හැම එකේම මේක ඔබ ප්‍රොමෝට් කරනවා දැකපු එක්කෙනෙක් තමයි තිලිනි නිමේෂි. තිලිනි නිමේෂි කියලා කියන්නේ ඇත්තටම දිල්ෂාන් ඩේස් ඔෆ් දිල්ෂාන්ගේ වීඩියෝ වලින් තමයි මෙයා ජනප්‍රිය වුනේ. ඒ දිල්ෂාන් දීපු රෙකමෙන්ඩේෂන් එකට මමත් සහ මගෙත් එක්ක ඉන්න මගේ හිතවතුන් සෑහෙන දෙනෙක් තිලිනි නිමේෂිගේ වීඩියෝ බලනවා. වීඩියෝ ලස්සනයි. ඒක නෙමෙයි මේ කතාව. ඒක නෙමෙයි අපි කියන්න හදන්නේ. වීඩියෝ වල කන්ටෙන්ට් එක සුපිරි බලන්න හිතෙනවා. හැබැයි මෙයා හැම වීඩියෝ එකකම බෙටිං සයිට් එකක් ප්‍රොමෝට් කරනවා මොකක්ම හරි. මේ ප්‍රොමෝට් කරලා තියෙන්නේ 1xbet මේ වීඩියෝ එක. මේක අන්තිමටම දාපු වීඩියෝ එක. මම හිතන්නේ මේකේ ටයිටල් එක මේක දවස් 9කට කලින් දාලා තියෙන්නේ. මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන දවසට දවස් 9කට කලින් මේක දාලා තියෙන්නේ. මේකෙත් මෙයත් කියලා තියෙන්නේ 35000ක බෝනස් එකක් ගන්න එයාගේ කෝඩ් එක දීලා රෙජිස්ටර් වෙන්න කියලා. එයාගේ කෝඩ් එක දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඉන්නවා එතනින් එහාටත් ගිහිල්ලා ආයෙම ගියොත් තිලිනි නිමේෂි මීට මාස 6කට කලින් මේ දාලා තියෙන්නේ වෙන සයිට් එකක් මේ most bet කියලා. මාස 6කට කලින් most bet කියලා එකකුත් ප්‍රොමෝට් කරලා තියෙනවා. ඒකෙත් එයාගේ කෝඩ් එක තිලිනි 88 කියන කෝඩ් එක දෙන්න කියලා තියෙනවා. ඔයගොල්ලන්ට sign up වෙනකොට බෝනස් එකක් ලබා ගන්න. බලන්නකෝ ආදරේනේ. පුදුම ආදරයක් තමන්ගේ ඔඩියන්ස් එකේ අයව බෙටින් සයිට් එකකට රෙජිස්ටර් කරවලා ඒගොල්ලන්ට බෝනස් එකක් අරන් දෙන්න තියෙන ආදරේනේ මේ පෙන්වන්නේ. මාස 6-7ක් තිස්සේ මේවා කර එතනින් එහාට ගියපුවාම මං හිතපු නැති පුද්ගලයෙක් මේ තමයි ශාරද්. ශාරද් මගේ මං හිතන්නේ Facebook friend list එකෙත් ඉන්නවා. මේ තරහ වෙන්න එපා බොසා. මොකද මේ ඔයත් එක්ක තරහකට නෙමෙයි කියන්නේ. ඔයා මේ කරන වැඩේ කැතයි. ඇත්තටම කැතයි. ඔයාට සෑහෙන දෙනෙක් ලංකාවේ මං හිතන්නේ මටත් වඩා පොඩි මට දැන් අවුරුදු 28ක් විතර වෙනවා. මටත් වඩා පොඩි අලුත් ජෙනරේෂන් එකේ Gen Z එහෙම සෑහෙන දෙනෙක් ඔයාට ආදරෙයි. ඔයාගේ වීඩියෝ බලනවා. අපිත් ඔයා ගැන කතා කරලා තියෙනවා අඩෝ මුගේ වීඩියෝ නම් මරු මචං කියලා.
අපි කතා වෙලා තියෙනවා නැසෙත්. අපි කතා වෙලා තියෙනවා මුගේ වීඩියෝ මරු, මුගේ එඩිටිං මරු, මු ප්‍රසන්ට් කරන විදිය මරු කිය ඔබ ගැන මාර ඉහලින් කතා කරලා තියෙනවා. එහෙම තියෙද්දි ඔයා මේ දවස් 7කට කලින් දාපු අන්තිමටම දාපු වීඩියෝ එකේ 1x bet ප්‍රොමෝට් කරලා තියෙනවා. ශාරද් කියන කෝඩ් එක ගහලා රෙජිස්ටර් වෙලා 35000ක බෝනස් එකක් ගන්න කියලා තමයි ඔයාගේ ඔඩියන්ස් එක නොමග යවලා තියෙන්නේ. එතනින් එහාට ගියපුවාම ඒ තමයි ට්‍රිප්පිස්සෝ ගැන අපි DD එකෙත් කතා කරලා තියෙනවා. SL log එකේ ඩේලි ඩෝස් එක ඇතුලේ ට්‍රිප්පිස්සොන් අපි එන්ඩෝස් කරලා තියෙනවා. මම හිතන්නේ අර සිරිපාදේ සම්බන්ධව ඒගොල්ලෝ කරපු මොකක් හරි කුණු එකතු කරන ප්‍රොජෙක්ට් එක වගේ එකක් කරලා තිබුණා. හරියට මතක නැහැ. ඒක ගැන අපි මාර විදියට උඹලව අගය කරා. ඉතින් අගය කරනවා වගේම අපි අගය විතරක් නෙමෙයි කරන්නේ. වැරද්දක් දැක්ක තැන පෙන්නලා දෙන එකත් යුතුයකමක් කියලා හිතන හින්දා තමයි මේ වැඩේ කරන්නේ. මම දන්නවා YouTube එකේ මේවා විතරක් කරලා YouTube revenue එකෙන් විතරක් survive වෙන්න අමාරුයි content creatorsලා විදියට. විශේෂයෙන්ම ඔයාලා content වලට දාන effort එකත් එක්ක මීට දවස් 3කට කලින් දාපු වීඩියෝ එකේ පළවෙනි comment එකේ pin කරලා තියෙනවා Melbet කියන site එක use කරන්න කියලා ඔයාලගේ usersලාට. ඒකේ register ගිහිල්ලා පළවෙනි deposit එකේම bonus එකක් ගන්න Trippisso කියන code එක දෙන්න කියලා ඔයාලගේ audience එකට influence කරලා තියෙනවා මේ නරාවලේ වැටෙන්න කියලා. එතනින් එහාට ගියපුවාම Trippisso තව වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකෙත් Melbet තියෙන්නේ. ඒ වගේම මීට මාස 2කට කලින් Trippisso දාපු මේ වීඩියෝ එකක මේක ටයිටල් කරලා තියෙන්නේ දියාලි වලින් වටවන සුන්දර ගම්මානය කියලා ලස්සන වීඩියෝ එකක්. මම හිතන්නේ මේ ලංකාගම ගම ගැන තමයි මේ වීඩියෝ එක කරලා තිබුණේ. ලස්සනයි වීඩියෝ එක ලස්සනයි. හැබැයි ඇතුලේ තියෙන ඒවා කැතයි සමහර ඒවා. Trippisso මේ වීඩියෝ එක පටන්ගෙන විනාඩියක් විතර යනකොට ඔයාලගේම මේ ඇවිල්ලා මේ AdSense වලින් YouTube එකෙන් play වෙන ad එකක් නෙමෙයි. ඔයාලගේ code එක දීලා 1x bet එකේ තප්පර 30ක විතර ad එකක් ඔයාලගේ වීඩියෝ එකට add කරලා තියෙනවා. ඒකේ දාලා තියෙනවා Trippisso කියන promo code එකත් use කරන්න කියලා bonus එකක් ගන්න. එතනින් එහාට ගියපුවාම ඔයාලා Melbet promote කරලා තියෙනවා, 1x bet promote කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒක. copyright ගහන්න එපා. ඔයාලා මේකේ කියන්නේ Melbet එකත් එක්ක එකතු වෙලා මේ රෙජිස්ටර් වෙන අයට කරන්න තියෙන්නේ පොඩි අනුමාන කරන්න විතරයි කියලා. අනුමානය හරි ගියොත් සල්ලි තමයි. ඒ කියන්නේ මේ මොකක් හරි ක්වෙස්චන් එකකට උත්තර දෙනවා වගේ එකක් නේද කියන්නේ. නෑ මේ ඔයාලා betting site එක ප්‍රොමෝට් කරන්න. ඔයාලගේ audience එකට ඇත්ත කියන්නකෝ. ඇයි මේ බොරු කියන අනුමාන කරන්න තියෙන්නේ? ක්‍රිකට් මැච් වලට ප්‍රෙඩික්ෂන් දෙන්න තියෙන්නේ, ගේම් ගහන්න තියෙන්නේ කියලා මිනිස්සුන්ට බොරු කියන්නේ ඇයි මේ? බය වෙන්න දෙයක්වත් නැහැ නේ අසෙත්. පැය 24ම තියෙන කස්ටමර් සර්විස් එකේ ඉඳලා බය වෙන්න දෙයක් නැහැ. Melbet එකේ රෙජිස්ටර් වෙන්න සල්ලි ටික නැති කරගන්න කියන කෑල්ල ඔයාලා කියන්නේ නැහැ. ඉතින් මේ Trippisso කරලා තිබ්බ එක කොපිරයිට් ගහන්න එපා මචං. ආයෙම මේ ඔඩියෝ වලට තරහ වෙන්න එපා. මේ ඔයාලා විතරක් නෙමෙයි කරන්නේ. මම ඒකයි මේ කියාගෙන යන්නේ. එතනින් එහාට ගියපුවාම තව ඉන්නවා සෑහෙන ලොකු ඔඩියන්ස් එකක් ඉන්න එක්කෙනෙක්. ඒ තමයි ඉරෝ නේද මේ? ඉරෝ ඔෆිෂල්. ඉරෝද මතක නැහැ. ඔයත් දාලා තියෙනවා මේ සති 3කට කලින් දාපු වීඩියෝ වල සහ මේ අන්තිමටම දාපු හැම වීඩියෝ එකේම වගේම තියෙනවා. ඔයාලා රෙජිස්ටර් වෙද්දී ඉරෝ 1 කියන ප්‍රොමෝ කෝඩ් එක යූස් කරොත් රුපියල් 35000ක දීමනාවක් දිනා ගන්න පුළුවන් කියලා තමයි ඔයා මේක ප්‍රොමෝට් කරලා තියෙන්නේ. ඉරෝට ඉන්නවා 653000ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා විතරක්. අන්තිමට දාපු වීඩියෝ එක මේ මම කියපු වීඩියෝ එක views ගිහින් තියෙනවා 441000ක්. එහෙම මිනිස්සු ගොඩකට ඔයා පණිවිඩයක් යවලා තියෙනවා. එතනින් පස්සේ ඊළඟට හම්බෙච්ච එක්කනා තමයි මිනි කැප්ෂන්. මිනි කැප්ෂන් කියලා කියන්නේ මිස්ටර් බීස්ට් ෆලෝ කරන මිස්ටර් බීස්ට් ටයිප් එකේ කන්ටෙන්ට් ලංකාවේ කරන දැනට ඉන්න සාර්ථකම කන්ටෙන්ට් ක්‍රියේටර් කිව්වොත් මම හිතන්නේ මම නිවැරදි. මේ දැනට ලක්ෂ 5කට වැඩි සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්නවා. මම දන්නවා ඔයා ස්ට්‍රගල් කරා channel එක හිට් කරගන්න. අන්නේ ස්ට්‍රගල් කරන කාලේ ඉඳන් අපි බලනවා, තාමත් බලනවා. වැඩේ ලස්සනයි. හැබැයි මේ කරන වැඩේ නම් අන්තිම කැතයි. ඔයත් මෙතන සති දෙකකට කලින් දාපු අර කෘතිම බුද්ධිය කියන විදිහට දවසක් ගත කරා කියන වීඩියෝ එකේ Melbet එක ප්‍රොමෝට් කරලා තියෙනවා. ඔයාගේ කෝඩ් එක මිනිසී කියන කෝඩ් එක යූස් කරලා රෙජිස්ටර් වෙන්න බෝනස් එකක් ගන්න කියලා. එතනින් නැවතිලා නැහැ. ඔයා මීට මාසයකට කලින් දාපු අනිත් වීඩියෝ එකේ
රුපියල් 70000ක බෝනස් එකක් ෆස්ට් ඩිපොසිට් එකට ලබා ගන්න කියලා 1xbet ප්‍රොමෝට් කරලා තියෙනවා. ඒකේ කැප්ෂන් කියන කෝඩ් එක තමයි ඔයාගේ ප්‍රොමෝ කෝඩ් එක වෙන්නේ කියලා. ඉතින් මම දැක්කා මිනි කැප්ෂන් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලට කෝස් එකක් කරනවා. quest hunter වගේ මොකක් හරි නමක් තමයි තිබුණේ. හොඳයි කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් ඇත්තටම Taman දන්න දේ මුදලට කියලා දෙන්න පුළුවන් තැනකට යනවා කියන්නේ ඊටාම හොඳ දෙයක්. කිසිම තර්කයක් නැහැ. ඔයා එතන ඔයාගේ ඔඩියන්ස් එක හරියට ක්‍රැක් කරගෙන තිබුණා. ඇල්ගොරිතම් එක හරියට ක්‍රැක් කරගෙන තිබුණා. වීඩියෝ වයිරල් වෙන්න ගත්තා. සහ තවත් channel තියෙනවා කියලා මම දැක්කා කියලා තියෙනවා. ඉතින් කෝස් එක කරන එක හොඳයි. මම දැක්කා ඒකේ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් රෙවෙනියු හොයන්නේ කොහොමද කියලා උගන්වනවා කියලා තියෙනවා කියලා. අන්න ඒක උගන්වනකොට පොඩ්ඩක් මේ වගේ බලුවැඩ කරන්න නැතුව කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාට සල්ලි හොයන හැටි කියලා දෙන්න. මොකද කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාට සල්ලි හොයන්න ඕන තරම් ක්‍රම මේ ලෝකේ තියෙනවා ලෙජිට් විදිහට සහ තමන්ගේ ඔඩියන්ස් එකට අරින්නේ නැතුව. මේක පැහැදිලිවම තමන්ගේ ඔඩියන්ස් එකට ඇරිල්ලක්. දැන් මෙතන මම මේ කිව්වේ ආයෙත් ඩිස්ක්ලේමර් එකක් විදිහට දෙන්නේ මේගොල්ලෝ මාරික්වන්ට ඔෆෙන්ඩ් වෙන්න පුළුවන් නේ. ඒකයි. ඔයාලා මගෙත් එක්ක ඔෆෙන්ඩ් වෙලා හරියන්නේ නැහැ. මගෙත් අමාරිට මේ වීඩියෝ එක දකින්න එකකුත් නැහැ. ඒකත් කමන්නේ නැහැ. මං කියන්නේ වැරදිලා හරි දැක්කොත් ඔයාලා මගෙත් එක්ක ඔෆෙන්ඩ් වෙන්න එපා. ඔයාලා මගෙත් එක්ක නෙමෙයි ඔෆෙන්ඩ් වෙන්න ඕන. ඔයාලගේ හෘද සාක්ෂියත් එක්ක. මේ වෙලාවේ අපේ රටේ මිනිස්සු මේ ඔයාලා මම හැමෝම පුරවැසියෝ වෙන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මිනිස්සු ඉන්නේ ආර්ථික අර්බුදයකින් මිරිකිලා. කර කියා ගන්න දෙයක් නැතුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විශාල ගාණක් වැහිලා ගිහිල්ලා ඉන්න මිනිස්සුන්ගෙන් දැනට ණය ගන්න පුළුවන් මිනිස්සුන්ගෙන් 70%කට වඩා ක්‍රිබ් එකේ හිර වෙලා ඉන්න වෙලාවක අපේ රටේ මිනිස්සුන්ට කවුරු හරි තමන් විශ්වාස කරන මිනිස්සෙක් කිව්වොත් ගිනි ගොඩකට පැනපන් උඹට ඒ ගිනි ගොඩෙන් එහා පැත්තට ගියොත් රුපියල් 1000ක් හොයාගන්න පුළුවන් කියලා ඒ රුපියල් 1000 වෙනුවෙන් ගිනි ගොඩකට පයින් මානසිකත්වයේ අපේ රටේ මිනිස්සු ඉන්නේ. ඕකම තමයි පිරමීඩ කාර්යෝ මෙච්චර කල් අපේ රටේ මිනිස්සුන්ව තමන්ගේ ගැටවලට අහු කරගන්න භාවිතා කරේ. ශක්තිති රණසිංහ ඒ කාලේ කරපු වැඩවල ඉඳලා මේ MTFE කාර්යොන්ට එනකම්ම එහෙමත් නැත්නම් දැන් ඔය වල්ලපට්ට විකුණන උන්ට වෙනකම්ම මේ රටේ මිනිස්සුන්ට තියෙන ආර්ථික අහේනිය තමයි භාවිතා කරේ ඉක්මනින් සල්ලි හොයන්න ඉක්මනින් පෝසත්තු වෙන්න කියලා ඒ මිනිස්සුන්ට හීන පෙන්නලා. ඒ මිනිස්සුන්ගේ ආදරයෙන් ලක්ෂ ගණන් වල ඔඩියන්ස් හදාගත්ත ඔයාලත් කරමින් ඉන්නේ ඒ පිරමීඩ කාර්යෝ කරපු වැඩේට නොදෙවිනි වැඩක්. මම කියන්නේ ඒ වැඩේමයි. කිසි වෙනසක් නැහැ. උන් කරෙත් පිරමීඩ කාර්යෝ කරෙත් ලංකාවේ මිනිස්සුන්ට හීන බලාපොරොත්තු දීලා ඉක්මනින් සල්ලි හම්බ කරන්න පුළුවන් කියලා පාරක් පෙන්නලා ඒ පාරේ Tamanට ඕන විදිහට මැනිපුලේට් කරලා අලං ගිහිල්ලා විනාශ කරලා මේ මිනිසුන්ගේ සල්ලි අරන් පැනලා ගියප එක. ඔයාලා කරන්නේ ලක්ෂ ගණන් විනාඩි ගණන් වලින් සල්ලි හොයන්න පුළුවන් කියලා මිනිසුන්ව පෙන්නලා ඔට්ටු අල්ලන සයිට් වලට ඒක ඔට්ටු අල්ලන සයිට් එකක් කියලා කියන්නේ නැතුව සල්ලි හොයන ක්‍රමයක් විදියට පෙන්නලා දීලා ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් කියලා පෙන්නලා දීලා ගේම් ගහලා සල්ලි හොයන්න පුළුවන් කියලා පෙන්නලා දීලා ඒ සයිට් වලට ඕගොල්ලොන්ගේ රෙෆරල් කෝඩ් දීලා රෙජිස්ටර් කරගෙන ඒ මිනිස්සු පරදින හැම සතයකින්ම 125 ඉඳලා 140 වෙනකන් කමිෂන් ගන්න එක තමයි ඔයාලත් කරන්නේ. ඔයාලයි අර මිනිසුන්ව හොරන් ගියපු පිරමීඩ කාර්යය අතර වෙනසක් නැහැ. ඔය දෙගොල්ලොම අංක එකේ තක්කඩි. ඔයාලට කියන්න දෙන්නේ ඒක තමයි. තරහ වෙන්න එපා. ඔයාලගෙන් සමහරුන්ට මම මෙතන කියපු සමහරුන්ට පුද්ගලිකව අපිත් ආදරය කරන පුද්ගලිකව අපිත් කාලය නාස්ති කරගෙන බලන කට්ටිය ඇත්තටම ලැජ්ජයි. ඔයාලා මං හිතන්නේ මම කටින් කිව්වට ඔයාලට ලැජ්ජාවක් ඇති වෙන එකක් නෑ. හැබැයි ඔයාලා හිතලා බලන්න මං අර මේ වීඩියෝ එක පටන් ගන්නකොට කියපු පළවෙනිම නිවුස් එක මේට මාස 2-3කට කලින් වාර්තා වුණේ. මාස 3කට විතර කලින් හමුදාවේ නිලධාරියෙක් සහ ඔහුගේ බිරිඳ කැලෑවකට ගිහිල්ලා වසපානය කරලා මිය ගියා මේ ඔන්ලයින් ඔට්ටු අල්ලන උගුල හිර වෙලා ඒකෙන් ගැලවෙන්න බැරුව අධික ණයබරින්ද ඒ මැරිච්ච අම්මටයි තාත්තටයි ඉන්නවා අවුරුදු 5ක පොඩි බබෙක්. ඒ බබා අද අම්මෙකුයි තාත්තෙකුයි නැතුව අනාථයෙක් විදියට ජීවත් වෙනවා. සමහර විට මම මේ එහෙම දෝ කියලා දැනගෙන කියනව නෙමෙයි. මම මේ මෙතන කියපු නම් වලින් හරි වෙනත් මොකක් හරි වීඩියෝ එකක් ප්‍රොමෝට් කරපු ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්ගේ තමන් ආදරය කරපු YouTube එකේ ඉන්න කෙනෙක් කරලා තිබ්බ වීඩියෝ එකක් හරි ඒගොල්ලොන්ගේ ලින්ක් එකක් හරි දැකලා වෙන්න පුළුවන් ඒ අම්මයි තාත්තයි දෙන්න ඒ බෙටිං සයිට් වල වැඩේට සෙට් උනේ. ඔයාලව විශ්වාස කරලා වෙන්න පුළුවන්. ඒක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අවුරුදු 5ක පොඩි එකෙක්ට තනි වෙන්න උනේ තමන්ගේ අම්මයි තාත්තයි නැතුව සමහර විට ඔයාලා හොඳයි කියලා ඔයාලා රෙකමන්ඩ් කරපු ප්‍රොඩක්ට් එකක් හින්දා වෙන්න පුළුවන්. ඒ හින්දා හෘද සාක්ෂියක් තියාගන්න කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට. මොකද ඔයාලා මේ ඔයාලත් මිනිස්සුනේ, ඔයාලත් මිනිස්සු, අපිත් මිනිස්සු.
මං කියන්නේ මේ රටේ මිනිස්සුන්ව අන්දන්න එපා. මේ රටේ මිනිස්සුන්ව ඔය වගේ හම්බෙන හැම chance එකේම අන්දලා 76 වසරක සාපේ අරකයි මේකයි කියලා එක එක දේශපාලන පක්ෂ වලට ඔයාලා කඩේ යන්නත් එපා. ඡන්ද දෙන්නවත් එපා. මං කියන්නේ ඒ දේශපාලන පක්ෂ නම්බුයි මීට වඩා. මොකද මේ දේශපාලන පක්ෂ මෙච්චර කල් මිනිස්සුන්ව අන්දලා තියන්නේ මේ ඇත්ත කියලානේ. උන් අපිව අන්දනවා කියලා අපි දන්නවා. හැබැයි මේ ඔයාලව බලන මේ මිනිස්සු ඒ මිනිස්සුන්ව අන්දනවා කියලා සමහර විට දන්නේ නැහැ වෙන්න පුළුවන්. ඒ වගේම හොඳට මතක තියාගන්න තව උදාහරණයක් අන්තිමටම දීගෙන යන්නම්. මං කියන්නේ දැන් ඔය දේශබන්දු දෙන්න කෝන් කියලා මහත්තයෙක් ඉන්නේ මේ දවස්වල දුම්බර හිරගෙදරට වෙලා. එයා අපේ රටේ මිනිස්සුන්ගේ මිනිස්සු දීලා තියෙන පොලිසියට දීලා තියෙන බලතල අනුව ලංකාවේ පොලිසිය මෙහෙවන්න පත් වෙච්ච කෙනා. එයා ඒකට පත් වෙලා මොකද්ද කරේ? තමන්ගේ පෞද්ගලික කෝන්තරයක් පිරිමහ ගන්න වැලිගම තිබ්බ W15 හෝටලෙට තමන්ගේම පොලිස් නිලධාරීන් භාවිතා කරලා නීති විරෝධීව වෙඩි තිබ්බා. දැන් ඒකේ ටොපිය එයා කනවනේ. මොකද එයා කරේ බලය අවභාවිතා කරපු එක ජනතාව විසින් දීපු. ඔයාලා මොකද්ද දන්නවද කරන්නේ? ඔයාලා කරන්නේ ඔයාලට ජනතාව දීපු ආදරය අවභාවිතා කරන එක. ඒ ආදරය තමයි ඔයාලගේ ඉන්ෆ්ලුවන්ස් එක වෙන්නේ. ඔයාලා ඉන්ෆ්ලුවන්සර්ස්ලා වෙලා ඉන්නේ පිටසක්කලයන්ගේ මේ රීච් එකක් හින්දා නෙමෙයි. මේ ඔයාලා මේ වංචාවට අහු කරන මේක වංචාවක් කියලාම තමයි මම හැමදෙස්සෙම හඳුන්වන්නේ. ඒකට අහු කරන මිනිස්සුන්ගේ රීච් එකෙන් තමයි ඔය පෙරදි ඔයාලට කමිෂන් අරන් දෙන මිනිස්සුන්ගෙන් තමයි ඔයාලා ඔය ඉන්ෆ්ලුවන්සර්ස්ලා කියන ස්ටේටස් එක හදාගෙන තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් ඒක ගැන හිතන්න. ඔයාලා මිනිස්සුනේ. උදාහරණයකට මම කියාගෙන යන්නම්. කවුරුම හරි ඔය ඉන්ෆ්ලුවන්සර් කෙනෙක් කරපු වීඩියෝ එකක් බලලා මිනිස්සු 1000ක් එයාගේ රෙෆරල් විදියට ලියාපදිංචි වෙලා ඒ එක මිනිස්සෙක් රුපියල් 10000 ගානේ පෙරදිලා තිබ්බොත් ගාණ කීයද කියලා හදලා බලන්න. ඒ පෙරදිච්ච ගාණෙන් 140ක් කොච්චරයිද කියලා ගාණ හදලා බලන්න. එතකොට ඔයාලා ආදරය කරන, ඔයාලා ෆලෝ කරන ඔයාලගේ ඉන්ෆ්ලුවන්සර් සහ ඔයාලගේ ඔයාලා ෆෑන්ස්ලා වෙලා ඉන්න ඔය කට්ටිය ඔයාලව අන්දපු විදිහ තේරෙයි. මෙතන මේ එක නමක් අමතක වුණා. මම ඒකත් මේ වීඩියෝ එකේ අන්තිමට හරි කියාගෙන යන්නම්. මේ පොඩි මල්ලි කෙනෙක් හිටියා හේෂාන් ටෙක්නික් කියලා. හේෂාන් ටෙක්නික් තමයි මම හිතන්නේ ලොකුවටම ලංකාවේ 1xbet ප්‍රොමෝට් කරේ. එයා වැඩිපුරම ප්‍රොමෝට් කරේ අර ගේම් එක මොකද්ද ඒකට කියන්නේ? අර රොකට් එක යවන එක ක්‍රෑෂ් නේද? අන්නේ ක්‍රෑෂ් ගේම් එක. ක්‍රෑෂ් ගේම් එක තමයි එයා ප්‍රොමෝට් කරේ. දැන් නම් ඒ වීඩියෝ හොයාගන්න නැද්ද කොයිද? channel එකේ මම ටිකක් බැලුවා මට හොයාගන්න බැරි වුණා. කවුරු හරි දැක්කොත් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න මෙන්න මේක තමයි වීඩියෝ එක කියලා. හේෂාන් ටෙක්නික් මම දන්නේ ඔයා වැරදිලා ඒවා අයින් කරාද එහෙමත් නැත්නම් ඔයාට හිතිලා අයින් කරාද කියලා. හැබැයි ඔයා කරන්න ඕන ඩැමේජ් එක කරලා ඉවරයි. ඔයාගේ වීඩියෝ බලලා මම කමෙන්ට් ඇනලයිස් කරා ඒ දවස්වල. මට නිකන් ගාන හිතා ගන්න පුළුවන් ඔයාගේ රෙෆරල් කවුන්ට් එකේ. මේ මිනිස්සු නැති කරගත්ත ගණන් හැදුවාමත් සමහර දේවල් හිතා ගන්න පුළුවන්. මට ඒවා වැඩක් නැහැ. ඔයාලා හම්බ කරගන්න එක ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. ඔයාලා අපේ රටේ මිනිසුන්ට කරන බලු වැඩේ ගැන. ඒ වැඩේ ඉස්සරහට කරන්න එපා. කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා විදිහට ජෙනුයින් විදිහට හම්බ කරන්න ඕන තරම් ක්‍රම තියෙනවා. රෙවෙනියු හොයන්න ඔන්ලයින් මේ කන්ටෙන්ට් හරහා ඒව පස්සේ යන්න. මේ වගේ තුට්ටු දෙකේ පීචන් වැඩ කරන්න එපා. කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා විදිහට තමන්ගේ ඔඩියන්ස් එකට අරින්න හදන්න එපා. ඒ වගේම අන්තිමට කියාගෙන යන්නම්. දැන් කාට හරි ඕනනම් කියන්න පුළුවන්. ඉතින් මිනිස්සු කැමැත්තෙන්නේ මේ බෙටිං සයිට් වල සල්ලි දාන්නේ. ඔයා මොකද්ද වාට මොකද්ද ඒකට තියෙන අමාරුව කියලා කැමැත්තෙන් නෙමෙයි මේ මිනිස්සු ගොඩක් අය සල්ලි දාන්නේ. මේ මිනිස්සු දන්නේ නැතුව සල්ලි දාන්නේ මේක මොකද්ද කියලා. මේ බෙටිං සයිට් එකකට රෙජිස්ටර් වෙලා අද රුපියල් 1000ක් දින්නොත් ඒ මිනිස්යාගෙන් රුපියල් 10000ක්වත් පරාද කරගන්නකම් ඒ බෙටිං සයිට් එක නවතින්නේ නැහැ. එහෙම 1000ක් දිනලා හැමදාම ජයග්‍රාහකයෙක් විදියට ඉන්න ඕන නම් ඒ 1000ක් දිනලා ආය ජීවිතේට ඒ සයිට් එක පැත්ත පලාත යන්න තු ඉන්න ඕන. එහෙම පෙරදිච්ච නැති වෙච්ච අනන්තවත් මිනිස්සුන් අපි දන්නවා. කවුරුත් මේකේ සදාකාලික ජයග්‍රාහකයෝ නැහැ. අද රුපියල් 1000ක් දෙන්න නම් ඔයා අඩුම 10000ක්වත් පෙරදිලා තමයි ආයෙ රුපියල් 1000ක් දිනන්නේ. ඉතින් ඒ විදිහට මං හිතනවා අපේ රටේ මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි නොදැනුවත්කම හින්දා නැති කරගන්න ඕනේ නැහැ. සල්ලි හොයන්න ලේසි පාරවල් නැහැ. සල්ලි හොයන්න තියෙන්නේ අමාරු පාරවල්. ඒක සමහර විට දාඩිය මහන්සියෙන් වෙන්න පුළුවන්. පුටුවක් උඩ AC එකේ සැපේ ඉඳගෙන වෙන්නත් පුළුවන්. හැබැයි ඒ පුටුවක් උඩ AC එකේ සැපේ ඉඳගෙන තැනට එන්නත් සමහර පාරවල් වලින් මහන්සි වෙලා තමයි එන්න වෙන්නේ. ලේසියෙන් සල්ලි හොයන තැනට එන්නත් ඔයා මහන්සි වෙන්න ඕනේ කියලා මතක තියාගන්න. ඒ වගේම ඔයාලා ආදරය කරන ඉන්ෆ්ලුවෙන්සර් මේ වගේ මෙතනින් පස්සෙත් සහ මේකට නම් එච්චර අදාළ වෙන එකක් නැහැ ඒගොල්ලන්ට. මේක ගණන් ගන්න එකක් නැහැ. මං හිතනවා හෘද සාක්ෂියක් තියෙන එක්කෙනෙක් හරි මෙතන හිටියොත් මේකෙන් මෙතනින් පස්සේ ප්‍රොමෝට් කරන වැඩේ නැවැත්තුවොත් සතුටුයි. හැබැයි
මේක නැවැත්තුවේ නැත්නම් මෙතනින් නවතින්නෙත් නැහැ. කවුරු හරි කියාගෙන එනවා නම් ඔයාලා කරන වැඩේ නීත්‍යානුකූලයි. උඹට තියෙන රුදාව මොකද්ද කියලා එන්න අපි යන් නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට ගිහිල්ලා ඕගොල්ලොන්ගේ බැංක් ඔය 1xbet melbet මොන බෙට් හරි මොකක් හරි එකකින් ඇෆිලියේට් කරලා හම්බ කරපු සල්ලි විත්ඩ්‍රෝ කරපු බැංක් account එකේ ස්ටේට්මන්ට් එක ගිහිල්ලා අපි අහමු නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකෙන් ඔයාලා මේ හම්බ කරගත්ත සල්ලි නීති විරෝධීද කියලා. අර පියුමි හංසමාලිට නඩුවක් වැටලා තියෙන්නේ හම්බ කරගත්ත විදිය ඔප්පු කරගන්න බැරුව. අන්න ඒ වගේ එකක් ඔයාලටත් වෙන්න පුළුවන්. ඒ හින්දා මේ ලොකුවට ප්‍රොමෝට් කරද්දි පරිස්සමෙන්. මොකද අපේ නීතිය ක්‍රියාත්මක කරන අංශ එකපාරටම නිින්දෙන් ඇහැරෙනවා. නිින්දෙන් ඇහැරිච්ච වෙලාවක මේක පස්සේ පන්නගෙන ආවොත් ඔයාලා සියලු දෙනාටම නඩුත් දාගෙන ඔයාලගේ ගිනුම් පවා අත්තිටවාගෙන හොඳ ජවුසුමක් නටන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලා බලා ගන්න. මොකද ඔයාලා මොකක් කර ප්‍රොඩක්ට් එකක් ප්‍රොමෝට් කරනවා නම් තමන්ගේ ඔඩියන්ස් එකට ඒකේ වගකීමෙන් ගැලවෙන්න ඔයාලට බෑ. ඔයාලා රෙකමන්ඩ් එකක් නේ කරන්නේ. ඉතින් ඒ හින්දා ඒකත් මතක තියාගන්න. ඔඩියන්ස් එකත් හැමතිස්සෙම විමසිල්ලෙන් ඉන්න තමන් ආදරය කරන තරුව තමන්ට මොනවද දෙන්නේ කියලා. ප්‍රොමෝෂනල් කන්ටෙන්ට් බලන්න මේ වගේ උගුල් වලට අහු කරගන්න ආවොත් මං හිතන්නේ ඔයගොල්ලෝ දෙන්න ඕන උත්තරේ මොකක්ද කියලා දන්නවා. ඒක මම විශේෂ කරලා පැහැදිලි කරලා කියන්න ඕනේ. ඔයාලා කැමති විදිහකට ඒ උත්තරේ දෙන්න. ඉතින් ඕක තමයි අද කියන්න ඕන උනේ. මේක ඊටාම නින්දිත කැත වැඩක්. තමන්ගේ ඔඩියන්ස් එකේ සල්ලි මේ විදිහට රවට්ටලා කඩාගන්න එක සහ හොඳට මතක තියාගන්න. මම ආයෙම සමහර විට මං හිතන්නේ එකම දේ දෙතුන් පාරක් කිව්වා වෙන්න ඇති. ඒත් මේ ටික කියන්න ඕන හින්දා කියන්නේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා මතක තියාගන්න හැමතිස්සෙම ඔයාලා මොකක් හරි මේ බෙටිං සයිට් එකක් ප්‍රොමෝට් කරලා මාසේ අන්තිමට හරි සතියේ අන්තිමට සුද්ධ වගේ විත්ඩ්‍රෝවල් එකක් දාගන්නවා නම් ඒ දාගන්නේ ඔයාව විශ්වාස කරලා මේකට රෙජිස්ටර් වෙලා තමන්ගේ ශේෂතම නැති කරගත්ත මිනිස්සුන්ගේ දාඩිය මහන්සිය කියන එක. ඒක අමතක කරන්න එපා. එහෙනම් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. හැමෝටම ජය වේවා. කියපු දේවල් චුට්ටක් මතක තියාගන්න.